ව්‍යාපාරයේ අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාරයේ අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම සඳහා සම්පත් කාර්යක්ෂම යොදා ගනිමින් ඉටු කර ගැනීම සඳහා සම්පත් කාර්යක්ෂම යොදා ගනිමින් සම්පත් කාර්යක්ෂම යොදා ගනිමින් යොදා ගනිමින් ගතික ව්‍යාපාර පරිසරයට ගතික වෙනස් වන ව්‍යාපාර පරිසරයට ගතික එහෙම නැතුනොත් වෙනස් වන ව්‍යාපාර පරිසරයට ගතික එහෙම නැතුනොත් වෙනස් වන ව්‍යාපාර පරිසරයට මොකද ගතික නැත්නම් වෙනස් වෙන ව්‍යාපාර පරිසරයට හරිද සාර්ථකව මුහුණ දීමට සාර්ථකව මුහුණ දීමට සාර්ථකව මුහුණ දීමට හරි සාර්ථකව මුහුණ දීමට සංවිධානයේ සංවිධානයේ කිරීමට හරිද සැලසුම් කිරීමට සැලසුම් කිරීම සංවිධානය සැලසුම් කිරීම සංවිධාන කිරීම කොටියට පව් ගන්න එපා උඩ කොටියන් අරසස් තියෙනවා අරසස් කොහෙද තියෙන්නේ මම එතන ගහන්න හිටපු මුකේ නෙමෙයි හරි සැලසුම් කිරීම මෙහෙවීම හා පාලනය යන කාර්යයන් ඉටු කිරීමයි මෙහෙවීම හා පාලනය මෙහෙවීම හා මහා පාලනය අදාළ කාර්යයන් අදාළ කාර්යයන් ඉටු කිරීමයි දසම අයියේ එන්නද බන්දි ඈ අද සති දෙකක් පේපර් පන්ති මිස් වුණා කියන්නේ තමයි එක්සෑම් එක කරලා නැහැ කියන්නේ අම්මට කියන්න කෝල් එක ගන්න කියලා මට එක්සෑම් එක කරේ නැහැ කියන්නේ මේ සතියේ එක්සෑම් එක තිබ්බා ඒක කරේ නැහැ කියන්නේ හරි ඕකේ යක් මේ බුක්කේ නේ මේ බුක්කේ නේ අයියේ අර ඉන්න ඕකේ බලන්න අපේ නපදේ කතා කරන්න ව්‍යාපාරයේ කළමනාකරන ක්‍රියාවලිය තුළ කළමනාකරන කාර්යයන් හතරක් තියෙනවා. ලියලංක 1 සැලසුම්කරණය සංවිධානකරණය කැපිටල් නැහැ. හරි බලන්න සංවිධානකරණය මෙහෙවීම
පාලන මෙහෙවීම අංග 3 මෙහෙවීම අංග 4 පාලනය මේක ඉවරද ඉස්කෝලේ මේක ඔය බලන්න අපි යන ඊළඟට කතා කරන්න ඉවරද ඉස්කෝලේ විභාගේ තියෙනවනේ 30 30 විභාගේ එකද 30 කොමස් නානේ එක කොමස් නේ ඔව් කොමස් කවද කොමස් කවද පළවෙනි පාඩම ඉවරද දෙක දෙක ඉවරද දෙක දැන් දෙවෙනි පාඩම ඉවරද පාඩම් හතරක් එනවා පළවෙනි වාරයට ඕකේ බලන්න හරි මෙයා මේක පාඩම් කරන්නේ මෙයන් සැලසුම් කරණය ළමයි මෙයා සැලසුම් කරණය කියලා කිව්වහම අනිවාර්යෙන් තියෙන ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඉලක්ක සහ පරමාර්ථ ස්ථාපිත කිරීම. ඒ කියනවා මොකද්ද කරන්නේ කොහොමද මොනවද කරන්නේ මොනවද කරන්නේ කියන එක තමයි මේ ඉලක්ක කියලා කියන්නේ. තේරුණාද? ඒ කියන්නේ කෙටි කාලයේදී ඔය ඉටු කරගන්න බලාපොරොත්තු වෙන දේවල් සහ දිගු කාලයේදී ඔය ඉටු කරගන්න බලාපොරොත්තු වෙන දේවල් වලට තමයි ඉලක්ක කියලා කියන්නේ. තේරුණාද? ඉලක්ක සහ පරමාර්ථ කියලා කියන්නේ ඒක. තේරුණාද? බලන්න. ඊටකොට ඒවා මුලින්ම ස්ථාපිත කරගන්න ඕන. හිතන්න උදාහරණයක් ඕගොල්ලන්ගේ තියෙන කෙටි කාලීන අරමුණ තමයි O level වලට A9ක් ගන්න එක. ඒක තමයි ඔයගේ ළඟ තියෙන ඉලක්කය. තේරුණාද? තේරුණාද කියන කතාව? තේරුණානේ? දෙවෙනි එක තමයි ඒකම කර සැලසුම් කරන කියන ඊළඟ කතාවේ කරන ඊළඟ කතාව තමයි ඔයා ඒ ඉලක්කයට යන්න මොනවද කරන්නේ? තේරුණාද? ඔයා ඒ ඉලක්කයට යන්න මොනවද කරන්න කියන එක තමයි මේ සැලසුම් කරන ඊළඟ කටයුතු. තේරුණාද නැද්ද? හරි එහෙනම් මෙන්න මේ කාර්යයන් දෙක තියෙනවා ලියන්න. ලියන්න මෙහෙම ලියන්න ව්‍යාපාරයේ අරමුණු සැලසුම් කරන යටතේ ලියන්න හොඳේ. ඉස්සර ව්‍යාපාරයක හරි ව්‍යාපාරයක ලියන්න අරමුණු තීරණය කිරීම හා අරමුණු තීරණය කිරීම හා අරමුණු තීරණය කිරීම හා එම අරමුණු ඉටු කර ගැනීම සඳහා එම අරමුණු ඉටු කර ගැනීම සඳහා හරි තියෙනවනේ මොනවද සුදුසු උපාය මාර්ග නැත්නම් ක්‍රියා මාර්ග සුදුසු උපාය මාර්ග නැත්නම් ක්‍රියා මාර්ග සුදුසු උපාය මාර්ග හා ක්‍රියා මාර්ග උපාය මාර්ග හරි නැත්නම් ක්‍රියා මාර්ග හරි තීරණය කිරීම සම්බන්ධ තීරණය කිරීම සුදුසු ක්‍රියා මාර්ග හරිද තීරණය කිරීම සම්බන්ධ කිරීම නෙවෙයි තීරණය කිරීම කියලා එකක් තියෙනවා තීරණය කිරීම කිව්වද නෑනේ උරු කියන්නේ බා ඇයි යට තියෙන්නේ තීරණය කිරීම සම්බන්ධ ක්‍රියා ඒ කියන්නේ සැලසුම් කරණය කියලා කිව්වොත් ඔයාගේ ඇතුලේ තියෙන්න ඕන ප්‍රධාන මතකේ තියෙන්න ඕන කාරණා දෙකයි එකක් තමයි අරමුණක් තියෙන්න ඕන අරමුණ ඉටු කර ගන්න ඕන ඒ වගේ තමයි මොනවාද ඒ සඳහා යන්න ක්‍රියාමාර්ගය තීරණය වෙන්න ඕන තේරෙනවද සරල කතාවක් විදියට ඔයා කළමනාකරණයේ කාර්යයක්ද මේක මේ ප්‍රශ්න ඇහෙන්නේ කොහොමද දන්නවද ප්‍රශ්න ඇහෙන්නේ මෙහෙමයි යම් නිශ්චිත සිද්ධියක් දීලා මේක ඇතුලේ තියෙන සැලසුම් කරණයේ කාර්යයන් මොනවද සංවිධානකරණයේ කාර්යයන් මොනවද මෙහෙවීමේ කාර්යයන් මොනවද පාලනයේ කාර්යයන් මොනවද කියලා තියෙනවා තේරෙනවද ඉතින් කිසියම් පුද්ගලයෙක් හරිද අවුරුදු 5ක් තුර ලක්ෂ 10ක ආදායමක් ලබන්නවා කියලා තීරණය කිරීම නිසා ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීම කියලා තියෙනවා එතකොට ඒකයි තියෙන්නේ මොන කළමනාකරන ක්‍රියාවලියටද සැලසුම් කරන ක්‍රියාවලිය තේරුණාද එතකොට ඔයාගෙන් ප්‍රශ්න අහන්නේ මොකක්ද දන්නවද යම් සිද්ධියක් දීලා ඒ සිද්ධියට අදාළ කළමනාකරන කාර්යය මොකක්ද කියලා ලියන්න තේරුණාද එතකොට සැලසුම් කරන්නේ කිව්වම ඔයගොල්ලෝ ඇතුලේ තියෙන ඕන එකම කාරණා දෙකයි මොකද්ද අරමුණු පරමාර්ථ ස්ථාපිත කිරීම සහ උපාය මාර්ග ස්ථාපිත කර ගැනීමට තේරුණාද ඔකේ බලන්න උදාහරණයක් තියෙනවා බලන්න නිවාස ඉදිකොට අලෙවි කරනු ලබන ව්‍යාපාරයක තම කටයුතු සැලසුම් කිරීමේදී ඉහළ ප්‍රමිතිය තම
ඉහළ ප්‍රමිතිය යුත් නිවාස තම පාරිභෝගයෙන් සැපීම තුලින් ලාභ ඉපීම අපේක්ෂා කරයි. එතකොට අපේක්ෂා කරන්නේ මොකද්ද අපි? ලාභ ඉපීම. එහෙනම් ඒක තමයි මගේ තියෙන අරමුණ. තේරුණාද? එතකොට කොහොමද ඒකට යන්නේ උපාය මාර්ගය? මොකද? ප්‍රමිතියෙන් යුතුව නිවාස හදලා තියෙන. ඒක තමයි අපේ තියෙන අරමුණ වෙන්නේ. තේරුණාද? ක්‍රියා මාර්ගය වෙන්නේ ඒක. තේරුණාද නැද්ද? හරි බලන්න. මෙම අරමුණු ඉටු කර ගැනීම සඳහා පහත සඳහන් ආකාරයට සැලසුම් සකස් කර හැක. ඉදිකිරීම කටයුතු මෙන්ම අලෙවි කටයුතු සිදු කරන ආකාරය තීරණය කිරීම. තේරුණාද? හරි බලන්න ඒක ඇතුලේ print කරලා තියෙනවා. මොනවද තීරණය කරන ආකාර? අවශ්‍ය සම්පත් මෙන්ම සේවකයන් තීරණය කිරීම. හරිද? ඒ වගේ වැඩ කරනවද නැද්ද? කරනවා. දෙක අවශ්‍ය සම්පත් සඳහා ලබා ගන්න ආකාරය තියෙන්නේ. ඒ මගේ අරමුණ තමයි අවශ්‍ය සම්පත් තීරණය කරගන්න එක. ඒ ලබා ගන්න ආකාරය තමයි මගේ උපාය මාර්ගය. තේරුණාද? තේරුණාද කියන කතාව හරි බලන්න. ඊළඟට තියෙනවා සංවිධානය කරන්න. මේක මතක තියාගන්න මේක එක කොලයක පාඩමක් විතරයි. එක කොලයක පාඩම. බලන්න එහා පැත්තේ තියෙන ඊළඟ පාඩම. තේරෙනවද? එක කොලයක පාඩම. හරි බලන්න. සංවිධානකරණය. සංවිධානකරණය කියලා කිව්වහම ව්‍යාපාරයක අරමුණු මුදුන් පවනවා ගැනීමට සැලසුම් කරන ලද ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මොනවද උනේ? ලියන්න. සම්පත් බලතල බලතල වැඩ බෙදා දීමේ ක්‍රියාවලිය. වැඩ බෙදා දීමේ ක්‍රියාවලිය. සංවිධානකරණය ලෙස හැඳින්වේ. තේරුණාද? තේරුණා ළමයි? හරිනේ? හරි බලන්න. උදාහරණයක් තියෙනවා. ව්‍යාපාරයේ ඉදිකිරීම හා අලෙවි කිරීම කටයුතු සඳහා කළමනාකරුවන් පත් කිරීම එක් එක් අංශයට අදාළ කළමනාකරුවන්ට හා සේවකයන්ට අවශ්‍ය සම්පත් ලබා දීම. තේරෙනවද? හරි මේවන්. ඒකෙද මෙහෙම කතාවක් තියෙනවා. දැන් මොන අර කේස් එකේම තමයි කියන්නේ. හරිද? ඔයා දැන් මොකද කරන්නේ? අර නිවාසය ඉදි කරන්න යනවනේ. නිවාසය ඉදි කිරීම සඳහා සේවකයන් බඳවා ගැනීම. ඊට පස්සේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය මිලදී ගැනීම. හරිද? ඊට පස්සේ අදාළ තනතුරුපත් කිරීම වගේ දේවල් කරොත් ආන් ඒකේ තියන්නේ මොනක දේද? සංවිධානකරණය තුල. තේරුණාද නැද්ද? ඒ කියන්නේ හිතන්න ඉංජිනේරුවරු මේසන් බාස් සුපර්වයිසර්ස්ලා පැහැදිලි ක්වොලිටි චෙක් කරන කට්ටිය. ආන් ඒ වගේ තනතුරු වලට අදාළ කට්ටිය බඳව ගත්තොත් අපි කියන සංවිධානකරණය කියලා. තේරුණාද? තේරුණාද නැද්ද ළමයි? තේරුණා. හරි ඕකේ. බලන්න අපි යනවා කතා කරන්න. හරි. ව්‍යාපාරයක අරමුණු මුදුන් පවුනා ගැනීම බලන්න. ඊට පස්සේ තියෙන මොකද්ද? සංවිධානකරණය ඉවරයි. ඊළඟට තියෙන මොකද්ද? මෙහෙය වීම. තේරුණාද මොන වීමද? මොන වීමද? මෙහෙවීම. ආයෙ කැරතේ ලියා ගන්න. මෙහෙවීම කියලා කිව්වහම කාරණා තුනක් යටතේ තියෙන්න ඕන. මොකද්ද? මෙහෙවීම කාරණා තුනයි. මොනවද තියෙන්න ඕන? සංනිවේදනය ඊළඟට සංනිවේදනය මොනවාද? නෑ. උපකාරක සේවා. සංනිවේදනය කරන එක තියෙනවා. දෙවන එක තමයි අභිප්‍රේරණය කරන්න ඕන. සහ නායකත්වය ගන්න. දැන් හිතන්න උදාහරණයක් විදිහට මෙහෙම දෙන්නකො. අපි යමු කන්දන් නගින්න. කන්දන් නගින්න යා. ඒක කන්දන් නගින්න යනකොට මැදදී මෙතාර මොකද වෙන්නේ? ඒ නෝම්බියල්ලන්නේ මේ දවස්වල යන්නේ. හරි. එතන මොකද කලන්තේ දාන්න ඕන්න මෙන්න දිගේ. එතකොට මෙතාරව මම ඇවිල්ලා කවුරු හරි ඔක්කොම ගලි. මෙතාරව ඔක්කොම අයින් කරව කන්ද දාන්න වැටෙන්නේ නැත්නම් අයින් කරමු. කට්ටියව අදාළ ඈ හරි. තේනා. කට්ටියව අදාළ කන්ද උඩට අරයි යන්න ළමයි මෙහා. කට්ටියව අදාළ කන්ද උඩට අරයි යන්නේ කොහොමද? කවුද අරගෙන? නායකයෙක් ඉන්න ඕන. අයියේ මොකද හේතුව තමයි කට්ටිය තැන් තැන් වලට ගියොත් එහෙම සමහර උන් කන්නේ පල්ලල බියට වැල්ල බැරයි. එනේද? තේරෙනවද? ඒ අතරමැදදී මැරෙන්න බෑ. මම කියන කට්ටිය කන්දට යද්දි රෝල් වෙනවලු. හරිද? රෝල් එක මට දෙකයි යා. දෙකයි. එයාට තුනයි.
හරි ඕකේ පැහැදිලි හරි කොණ්ඩේ වෙන්න ඕනේ කියලා කිව්වා. හරි මෙයා දැන් කන්ද උඩට යනකොට මොකද්ද තියෙන්න ඕන ප්‍රධානම කාරණා උඹනේ මෙතන ඇවිල්ලා මෙතන ඇවිල්ලා විද්‍ය වගේ පැහැදිලි ඕකේ මෙයා ළමයි සරල කතාවක් මෙයාට ඔයා කන්ද උඩට යනකොට මොකද්ද කරන්න ඕන ප්‍රධානම දේ තමයි කන්ද උඩට යන්න පාර පෙන්වන්න ඕන කෙනෙක් ඉන්නවා. පැහැදිලිද? ආන් එයාට කියන අපි නායකයෙක් කියලා. තේරුණාද? නායකයෙක් ඉන්න. තේරුණාද? හරි දෙවෙනි කතාව තමයි අංක දෙක. දෙවෙනි කතාව තමයි මොකද්ද? sannivedanaya කරන්න ඕන. ඇයි? එක්ක වෝකි ටෝකි අරන් එනවා. නැත්තම් මොකද කට්ටිය මොකද මහන්සිද? තව යන්න පුළුවන්ද? බඩගිනිද? තව වෙන මොන අවශ්‍යතා තියෙනවද? හරිද? නවතින්න ඕනද? තේරුණාද? හරිද? ආන් මේ වගේ sannivedanaya කරන්න ඕනේ. එහෙම දේවල් කරන්න ඕනද නැද්ද? ඕනේ. ඊළඟ කතාව තමයි දැන් ඔන්න මෙතර කලන්ද දාලා වැටෙන්න ඔන්න මෙන්න මං කියනවා බය වෙන්න එපා පුතේ. තව මීටර් 200න් කන්ද උඩ. තේරුණා? හරි තේරුණාද? හරි ළමයි මෙයන් ආන් ඒක මෙයන් අන්න ඒ වගේ දේවල් කරන්න ඕන පුතේ මෙහෙ වෙනකොට. දැන් ඕකේ සල්ල කතාවක් කියද තවත් ගමුකෝ. හරි. අපි මෙහෙ වෙන එක ගැන කතා කරනකොට ඕගොල්ලන්ගේ ස්පෝර්ට් මීට් එක සරබදල් සංදර්ශනයේ තිබ්බද නැද්ද? ස්පෝර්ට් මීට් තිබ්බද? තේරෙනවද? සාන ඉස්කෝලේ තිබ්බනේ. ළමයි ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එකේ සරම සංදර්ශනයේ ඉස්සරහම ගියේ කවුද? බෝරක ඉස්සරහ ගන්න බෑනේ. බෝර කකුලක් දාන්න කයන්නේ. පේන්නේ මොකද වෙන්නේ? කවුද ඉස්සරහම ගියේ? ඒ මුළු සරම සංදර්ශනයේම ලීඩ් කරන නායකයා. එයා මොකද කරේ? එතකොට එයා මොකද කරේ? පැහැදිලි? එයා මොකද කරේ ළමයි? එයා මොකද කරේ? කට්ටිය යනකොට වම් දක් කියලා කන්ඩක්ට් කරා. හරිද? ඒ වගේ තමයි ප්‍රධාන වේදිකාව ළඟට එනකොට මොකද කිව්වේ? නෑ සිරුසිරි කියවනේ යන ගම කියන්නේ. අය නෑ දකුණ බලා දකුණ බලා වම බලා ආචාර කරන් කියලා කියනවා. ඒ මොනවාද කියන්නේ? ඔයාට sannivedanaya කරන්න. තේරුණාද? ඊට පස්සේ යන ගමන් හරි මොකද වෙන්නේ? බෑන්ඩ් එක ප්ලේ කරනවා. එතකොට මොකද වෙන්නේ? අර මෙහෙම හිටපු මේවල කරකට යනවද නැද්ද? පැහැදිලි තේරෙනවද? හවුද නැද්ද? යනවද නැද්ද? අර පොඩි ගැම්මෙන් යනවද නැද්ද? ආන් ඒකට තමයි අපි කියන්නේ අභිප්‍රේරණය කියලා. තේරුණාද නැද්ද ළමයි? තේරුණාද? හරි ළමයි හරි එහෙනම් මෙහෙවීම තුලදී ප්‍රධාන කාරණයන් තුනක් තියෙනවා මොකද නායකත්වය sannivedanaya අභිප්‍රේරණය අභිප්‍රේරණය කියලා කියන්නේ දිරිමත් කිරීම කියන්නේ මොකද දිරිමත් කිරීම පැහැදිලිද come on boys කියලා කියන්නේ ආන් ඒක හරි බලන්න සැලසුම් කරන බලන්න සැලසුම් කරන ක්‍රියාවලිය තුල නෑ බලන්න print කරලා තියෙනවා කර ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී ව්‍යාපාරයේ මානව සම්පත නායකත්වය ලබා දීම sannivedanaya නායකත්වය ලබා දීම sannivedanaya නායකත්වය ලබා දීම sannivedanaya හරිද ඊළඟට අභිප්‍රේරණය අභිප්‍රේරණය අයන්න කැපිටල් B යන්න අයන්න බයන්න කැපිටල් BB හරිද කැපිටල් B ප්‍රේරණය
පයන්න ලියලා මේ අභිප්‍රේරණය ආ බී ප්‍රේරණය එහෙම නැතුනොත් අපි මේකටම කියනවා දිරිගැන්වීම දිරිගැන්වීම හරි හරි පැහැදිලිද තේරෙනවද අභිප්‍රේරණය හරි ලියවද අභිප්‍රේරණය එහෙම නැතුව වර්ණන දෙල ලියන්න පුතේ දිරිගැන්වීම දිරිගැන්වීම ලියන්න බෑද දිරිගැන්වීම ලියන්න බෑද අභිප්‍රේරණය එහෙම නැතුව දිරිගැන්වීම නිසි ලෙස හරි අභිප්‍රේරණය මේවනේ අභිප්‍රේරණය ඕකේ බලන්න නිසි අභිප්‍රේරණය මේ අභිප්‍රේරණය කියලා ලියවනේ කිරීම මගින් කියලා අභිප්‍රේරණය කිරීම මගින් හරි කිරීම නිසා හරි ගමන කිරීම කියලා ලියවන ගැටි කිරීම නිසා කිරීම මගින් හරි ලියව අය නිසි ලෙස හැසිරවීම මෙහෙයවීම ලෙස නේද පැහැදිලිද තේරුණාද හරි ඒ කියන්නේ මොකද්ද හරි මේපන් ඔන්න දැන් ආයෙ එනවා කලමනාකරන කාර්යයන් ගැන කතා කරද්දී කාර්යයන් හතරක් තියෙනවා හතරෙන් තුනක් කතා කරලා ඉවරයි සැලසුම්කරණය සංවිධානකරණය මෙහෙයවීම පාලනය පැහැදිලිද සැලසුම්කරණය කියලා කියන්නේ මොකද්ද ඉලක්ක පරමාර්ථ ස්ථාපිත කරනවා උපාය මාර්ග ස්ථාපිත කරගන්න තේරෙනවද හරි දෙවෙනි එක මොකද්ද සංවිධානකරණය සංවිධානකරණයේදී මොකද උනේ සම්පත් බලතල වැඩ බෙදා දීම තේරුණාද ඒ කියන්නේ එක්ක සේවකයෙක්ව මදව ගන්න ඕනේ එක්ක අලුත් මැෂින් මිලදී ගන්න ඕන හරිද තීරණය කරන එක නෙවෙයි ඇත්තටම මිලදී ගන්න ඕන හරිද පැහැදිලිද තේරෙනවද කියලාද මිලදී ගැනීම ඊළඟට තමනා තියෙන්නේ හිතන්න උදාහරණයකද නව තනතුරුපත් කරනවා නායකින්පත් කරන නායකත්වය නෙවෙයි නායකින්පත් කරනවා කළමනාකරුවන්පත් කරනවා ආන් ඕක තමයි කිය තේරුණාද තුන්වෙනි එක තමයි මෙහෙවීම කරද්දී නායකත්වය අභිප්‍රේරණය sannivedanaya කරන්න තේරුණාද හරි බලන්න ඒකේ print කරලා තියෙනවා මේ වගේ නිර්වචන මේ සඳහා අවශ්‍ය තොරතුරු උපදෙස් ලබා දෙමින් අදාළ කාර්යයන් සඳහා පෙළඹවීම සිදු කරමින් ඔවුන්ට නායකත්වය ලබා දිය යුතුයි තේරුණාද ළමයි ඒ කියන්නේ මොකද ඔන්න නායකත්වය අභිප්‍රේරණය මෙහෙවීම සඳහා කරන්න ඕනලු වැඩේ පැහැදිලිද ඕකේ බලන්න උදාහරණයක් තියෙනවා නිෂ්පාදන කළමනාකරු සහ අලෙවි කළමනාකරු තම සේවකයන්ට අවශ්‍ය තොරතුරු ලබා දීම අන්න sannivedanaya කරනවා දෙක යහපත් වෘත්තිය සඳහා පවත්වාගෙන යාම තුළින් සේවකයන්ගේ තම කාර්ය නිසි ලෙස ඉටු කිරීම ආන් ඒක තමයි නායකත්වය කියලා කියන්නේ තේරුණාද හරි බලන්න අපි යනවා පාලනය හරි දැන් කේක් හදනවනේ ගෙදර කේක් හදලා මොකද කරන්නේ කේක් හදලා කේක් එක බේක් කරන්න කලින් අපි මොකද කරන්නේ අර මික්සර් එකේ මොකද කරන්නේ මික්සර් එකෙන් චුට්ටක් කාලා බලන්න ආන් ඕක තමයි පාලනය කියලා කියන්නේ තේරුණාද මම කරගෙන ආපු වැඩේ හරියට කරගෙන තියනවද නැද්ද කියලා චෙක් කරලා බලන එකට අපි කියනවා මොකක් කියලාද පාලනය කියලා තේරුණාද නැද්ද තේරුණානේ ආන් එන බලන්න පාලනය කියන්නේ මොකද්ද ව්‍යාපාරයේ කටයුතු සැලසුම් කර ආකාරයට පාලනයට ලියා ගන්න ව්‍යාපාරයේ කටයුතු සැලසුම් කර ආකාරයට සැලසුම් කළ ආකාරයට සැලසුම් කළ ආකාරයට හරි සැලසුම් කළ ආකාරයට මොන වෙනව සිදු වේද නොවේද සිදු වේද යයි සොයා බලා සිදු වේද යයි සොයා බලා සිදු වේද යයි සොයා බලා හරිද
හරිද? සොයා බලා අඩුපාඩු ඇතනම් මේවා හඳුනාගෙන අඩුපාඩු ඇතනම් මේවා හඳුනාගෙන හඳුනාගෙන හරිද? ඊට පස්සේ තියෙනවා එසේ නොවන්නේ නම් හරිද? අඩුපාඩු බල අඩුපාඩු තියෙනවනේ. අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කිරීම සම්බන්ධ ක්‍රියාවලිය පාලනය ලෙස හඳුන්වන්නේ. මේ print කරලා තියෙනවා. අය යටින් තියෙන්නේ. තේරෙනවද කියන කතාව? හරි මේ මොකද මේ ළමයි පාලනය කියන්නේ සරලම තේරුම වෙන්නේ මොකද්ද? වැරදි තියනවාද කියලා බලන එක, වැරදි තිබ්බොත් ඒක හදාගන්න. තේරුණාද? වැරදි අඩුපාඩු බලලා එයාගේ හදාගන්න ඕන. තේරුණාද? හරි බලන්න. ළමයි මෙයන් පාලනයේ උදාහරණ බලන්න. සැලසුම් කරන පරිදි බලන්න ඉහළ ගුණත්වයේ යුතු නිවාස ඉදිකර ඇද්දැයි සොයා බැලීම. අපි නිවාස ඉදි කරන කතාවන්නේ මේ කියගෙන යන්නේ. ඒකෙන් හරියට නිවාස ඉදි කරලාද තියනවද නැද්ද කියලා බලනවා. හරි ඊළඟට 11. බලන්න ඊට පස්සේ අංක 2 සැලසුම් කර ඇති පරිදි නිවාස අලෙවි කර ඇද්දැයි සොයා බැලීම. මම කියවනේ මගේ ලොකුම බලාපොරොත්තු ලාභ ලැබීම කියලා. ආන් ඒක. අංක 3 සැලසුම් කර පරිදි ව්‍යාපාරය පරිදි නිෂ්පාදනය සහ අලෙවි කටයුතු සිදු නොවේ නම් ඒ සඳහා හේතු සොයා බැලීම. තේරුණාද? ඒ කියන්නේ මෙහෙමයි. හරි ඔකේ. පැහැදිලිද? ඔකේ. බලන්න ඊළඟ තේර බයි. ඒ කියන්නේ මෙහෙමයි. මම කිව්වනේ වැරදි තියෙන්න පුළුවන්. වැරදි තිබොත් ඒවා හදා ගන්න පුළුවන්. තේරුණාද? තේරුණාද? හරි. හරි. පැහැදිලිද? හරි තේරුණාද? එම අඩුපාඩු මගහරවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම. හරි. ළමයි මෙයන් සුදු පුතාලා ටික. මෙයාට මගේ හරි සුදු දුවලයි සුදු පුතාලා ටික ගන්න. හරි ළමයි මේකම මේ පාඩම මෙතනින් ඉවර කරලා දාන්න. හරි මේ ගේම මෙතනින් ඉවර කරලා දාන්න. හරි. ඔයාගේ ඉස්සරහ පිටුව තියෙනව නේද? ඉස්සරහ පිටුව තියෙනව නේද? ඔයාගේ ඉස්සරහ පිටුව තියෙන්නේ? මේකද? ඔව්. ඈ? ඒක නෙමෙයි බං අර ඉස්සරහ පිටුව. ආන් එතන අපි පොඩි ෂෝට් නෝට් එකක් ගමු. එන පිටිපස්සට පිටිපස්සේ පේපර් වලට පිටිපස්සේ පේපර් වල තව ඉස්සරහා පේපර් දෙකක් තියෙනවනේ පේපර් දෙක ගෙදරි කරන් එන්න ඕනේ දැන් පේපර් එක කරන්නත් ඕන හරි ඔය වගුවක් තියෙන්නේ වගුව ආන් ඒකට යටින් ලියන්න කලමනාකරන කාර්යය තගලියෙන් වෙලා යනවා කලමනාකරන කාර්ය අර වගුවක් තියෙන ළමයි ආන් ඒ වගුවට යටින් හොඳේ කල්පනාකරන කාර්ය. ඇහි පොට ගියා? හරිද? මෙයා ගන්න. ළමයි අයබ වොෂ්රූම් එකට ගියාමත් හොදලා දෙන්නේ නා අයියර තියෙන්නේ මේ ඒක රැක්ටන්නේ අයි තියෙන අයියට ඒක තියෙන්නේ හරි මංගේ කලමනාකරන කාර්යය ලියන අංක 1 පළවෙනි එක මොකද්ද? පළවෙනි එක මොකද්ද? පළවෙනි කාර්යය මොකද්ද? සැලසුම් කරණය. සැලසුම් කරණය. සැලසුම් කරණය කිව්වම ඒක ඇතුලේ තියෙනවනේ මොකද්ද? ඉලක්ක පරමාර්ථ ස්ථාපිත කර ගැනීම හා එකකින් ඉස්සරහින් ඉරි කියලා ගහලියන්. සැලසුම් කරණය කියලා කිව්වම මොකද? සැලසුම් කරණය සංවිධානය කරන්නේ මෙහිමින් පාලනයනේ තියෙන්නේ.
සැලසුම් කරන්නේ කියලා කිව්වම මේක ඇතුලේ තියෙන්න ඕන කාරණා මොකද්ද? ඇන්ටි ලං කළා ටකල් කියන්නේ. සැලසුම් කරන්නේ කියලා කිව්ව මොකද්ද? අරමුණු පරමාර්ථ ස්ථාපිත කිරීම. හරිද? අරමුණු පරමාර්ථ ස්ථාපිත කිරීම. තේරුණාද? හරිද ළමයි තේරුණාද? අංක 2. උපාය මාර්ග පරමාර්ථ පාරමාර්ථ හරිනේ? උපාය මාර්ග මොනවා කරනවද? ස්ථාපිත කිරීම නැත්නම් පිහිටුවීම. ඔව් ඔව් නෑ බබා කැලි දෙකක්. අරමුණු පරමාර්ථ ස්ථාපිත කිරීමයි උපාය මාර්ග ස්ථාපිත කිරීම කියලා කියන කැලි දෙකක්. හැබැයි කැලි දෙකම කරන්නේ කොහෙද? සැලසුම් කරන්නේ ඇතුලේ. තේරුණාද? ඕකේ. හරි ළමයි. හරි ඊළඟ සැලසුම් කරන්න ඉවරයි. හරි ඊළඟ මං එන්නද? අංක 2. සංවිධානකරණය. සංවිධානකරණය. සංවිධානකරණය කිව්වම වැදගත්ම කාරණා 3ක් ගැන කතා කරනවා. මොනවාද? වැඩ, බලතල, සම්පත් බෙදා දීම. මොනවාද? වැඩවලට අපි කියනවා කාර්යයන්. වැඩ එහෙම නැත්නම් කාර්ය. බලතල එහෙම නැත්නම් අධිකාරී බලය. බෙදා දීම. හරිද ළමයි? ඊළඟට වැඩ බලතල අන්තිම දේ තමයි සම්පත්. සම්පත් එහෙම නැත්නම් සමහර ප්‍රශ්නවල අහලා තියෙනවා සමහර පොත්වල ද්‍රව්‍ය කියලා තියෙනවා. හරිද ළමයි? වැඩ එහෙම නැත්නම් කාර්ය බලතල එහෙම නැත්නම් අධිකාරිය සම්පත් එහෙම නැත්නම් ද්‍රව්‍ය මොනා කරනවද? බෙදා දීම. තේරුණාද වැඩේ පැහැදිලිද? හරිද? ඕකේ. ලොකුවට නෑ පොඩ්ඩයි තියෙන්නේ. තව දෙකයි තියෙන්නේ. සංවිධානය කරන්නේ මෙහෙයවීම. මෙහෙයවි කො කරසද්ද? හරි මෙහෙයවීමට දෙ ලියන්න. මෙහෙයවීමට දෙ තියෙන්නේ ප්‍රධාන කාර්යයන් 3යි. මොනවාද? sannivedana sannivedana තව මොනවද තිබ්බේ? සම්පත් ද්‍රව්‍ය. මේ සමහර පොත්වල සමහර විදිහට තියෙනවා. ඒකයි මම මේ දාන්නේ. මම මේ කියවපු පොත්වල සහ අහලා තියෙන දැකලා තියෙන ප්‍රශ්න වලට හරිද? මට හම්බෙච්ච වචන තමයි මේ තියෙන්නේ. නැතුව මේ පොතේ තියෙන ඕගලන් අච්චු පොතේ තියෙන වැඩ බලතල සම්පත් කියන එක විතරයි ඈ. හරිද? තේරුණා? මෙහෙවීමට තියෙන පළවෙනි එක sannivedana මොනවාද? sannivedana තව මොකක්ද ඕනේ? තව එකක් ඕනේ. නායකත්වය
මොකද ඊළඟට තියෙනවා මොකද? අභිප්‍රේරණය. එහෙම නැතුනොත් කියන දිරිගැන්වීම. දිරිගැන්වීම. එතකොට ලබන සතියේ ඔයගොල්ලන්ට ගෙදර ගිහිල්ලා කරන්න වැඩ දෙකක් තියෙනවා. මොකද? අපි ඒ සතියේ කතා කරේ පළවෙනි පාඩම විතරයිනේ පේපර් එක දුන්නේ. උපකාරක සේවාවල පළවෙනි පාඩම විතරයි නේද දුන්නේ නැද්ද? ඇයි මොකෙන්ද? එක කෝල් කරලා කියන්න බෑ. මම පේපර් එක දැම්මා පේපර් එක කරාද? ඉතින් පන්තියට යනවනේ. පන්තියට එනකොට හම්බ වෙනවනේ. ආ මූ හරි හරි මම ඒක මොකක් හරි කරලා දෙන්න පුළුවන් නේ. හරි හරි කරලා. හරි. අන්තිම එක පාලනය. අන්තිම එක පාලනය. පාලනය. පාලනයට දෙය කරන්න ඕන කාර්යයන් දෙකක් තියෙනවා. මොකෝ? වැරදි මට සතුට හිතෙනම කාරණා තමයි මේ කවුද අපේ? නිරෝධ පේපර් එක කරා ගියාන්කෝ මට මාර සතුටුයි. නිරෝධ පේපර් එක කරලා ගියාන්කෝ වැඩ වෙන්දට වැඩ මිස් කරන එක මොකද? නෑ මෙදාර කරලා තිබ්බා මම දැක්ක රික්වෙස්ට් එල්ල තිබ්බා. මෙදාරගේ හත්මුතු පරම්පරාවේ රික්වෙස්ට් එල්ල තිබ්බා මම හිතා. මෙදාරා හරි. ඔය ඔව් මෙයා අම්මගේ තාත්තගේ නන්දගේ පුංචිගේ එකයි. හරි ඕකේ. මේ එහෙම රික්වෙස්ට් එකක් ඊට පස්සේ ළමයි මේ එහෙම රික්වෙස්ට් එකක් දාලා මට මැසේජ් එකක් දාන්න. මට දෙන්නේ නැහැ නේ කොයි මට එනවනේ රික්වෙස්ට් සම්බාහනයකට. එහෙම කෝල් එකක් කරලා මැසේජ් එකක් හරි දාන්න එතකොට. උදේ මට රගා රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරන්න පුළුවන්. හරිද ළමයි? පේපර් එක දැන් මේ සැරේ පේපර් එක තියෙනවනේ. තියෙනවනේ මොකද? මම ගිය සැරේ දුන්නේ මොකද? ගිය සැරේ දුන්නේ පළවෙනි පාඩමේ එකනේ. ඒ උපකාරක සේවා ඉවරයිනේ දැන්. උපකාරක සේවා ඉවරයිනේ. හරි ඕකේ. ලබන සතියේ තියෙනවා නෙවෙයි ඊළඟ සතියේ. මේ සතියේ නෙවෙයි ලබන සතියේ නෙවෙයි ඊළඟ සතියේ කළමනාකරණය අලෙවි කළමනාකරණය පේපර් එක. තේනවා මම කියන්නේ 17 වෙනි සතියේ. 10 20 ගණන් පටන් ගන්න 21ද කොහෙද? 20 20 20 20 21 22. අයි ඒකට කොහෙද බයි විභාගේ? හා? තියනේ. ඊට පස්සේ ලබන සතියේ නෙවෙයි ඊළඟ සතියේ දැන් මේ සතිය ඉවරයිනේ අලෙවි කළමනාකරණය ඒ ටික ඉවරයිනේ. හරි ඊළඟ තියෙන අන්තිම සතියේ දැන් මම ඔයාලට කලින් පේපර් මම දුන්නනේ ගානක් ස්ට්‍රක්චර් එකක් හදන්න කියලා. දැන් විනාඩි 4ෙන් පුළුවන් නේ?
ළමයි වැරදි පරීක්ෂා කිරීම වැරදිකමා නිවැරදි පරීක්ෂා වැරදි නිවැරදි පරීක්ෂා කිරීම හරිද තේරුණාද ඕකේ දෙවන එක තමයි මේ පැත්තට හරි ඊළඟ දේ තමයි වැරදි නිවැරදි කිරීම ඔච්චරයි ඔච්චරයි ඕක තමයි ඔය ඔළුවේ තියෙන්න ඕන කාර්යයක් ඔයාලා ඩියුට් එකේ තියෙනවා පේපර් එකක් අමුණල පිටිපස්සේ ආන් ඒ පේපර් එක කරන් එන්නවා ලබන් සතිය එනකොට හරිද ඕකේ මේ පේපරේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම පළවෙනි ප්‍රශ්නේ ගන්න ළමයි ඕගලගේ පේපරේ ඩියුට් එකේ පළවෙනි ළමයි උඹලගේ පුංචි ටිකේ මොලේ පරීක්ෂා කරන්න උඩ ගාලා හරියට එවන බයින්න අටට එවන අටට එවන තිරාට යන අටෝල් different is one no different is one ne it's a logo issue කරන්නේ එඩා ගාලා 40 බලන්න ඊළඟට මේ උත්තර ටික බලන්න ළමයි කොහොමද දරුවා කියලා බලන්න බලන්න ළමයි බලන්න මේකේ පළවෙනි ප්‍රශ්නේ බලන්න ළමයි හොඳ ළමයි වගේ මෙහෙම කියවන්න. පහත දී ඇති ප්‍රශ්න වලින් උත්තර දෙක 1 2 3 4 5 පළවෙනි ප්‍රශ්නේ බලන්න පාත x තීරුවේ y තීරුවේ කළමනාකරන කාර්යයන් එකිනෙකට ගලපන්න. තකල උත්තරේ කියන්න මට. තකල උත්තරේ. මම ඒක රිටන් එක දෙන්න හදන්නේ. අත දාන් දෙන්නේ. කො? ඩියුට් එක වෙන. දැනගන්න ඕනේ ගෙහින්න. එදා මං ගෙනාවේ නැහැ කියලා මට දැනෙන්නේ. වෙන්නේ කොහමද? මාට බැන්නනේ මාර බැනිලා. ඔය ලියා ගන්න. කො කියනවා තකල උත්තරේ. බලන්න. සැලසුම් කරන්නේ කියලා කියන්නේ මොකද්ද? මේ ප්‍රශ්න වලින් බලන්න ඔන්ලයින් උත්තර දාන්න බලන්න සුදුසු නිලධාරීන් පත් කිරීම කියලා කිව්ව මොකද්ද නිලධාරීන් ඉන්නේ කොහෙද ළමයි මේ බලන්න ඔගේ ෂෝට් නෝට් එකත් එක බලන්න නිලධාරීන් ඉන්නේ බලතල යටතේ මොනවාද සංවිධානයට ඉන්නේ තේරුණාද නිලධාරීන් සංවිධානය ඒ දෙක හරිද බලන්න ඊළඟට තියෙනවා වාණිජ සංගමයේ කඩේතු නිසි පරිදි වනවාදයි සොයා බැලීම. ඒ තමයි පුතේ මොකද්ද? නෑ. සොයා බැලීම සිද්ධ කරන්නේ පාලනය. උත්තරේ බලන්න. එතකොට 4. එතකොට B 4ට එන්නේ. බලන්න අර මේ ටිකත් බලමු. වාණිජ දින නාටකයේ පැවැත්වීමට තීරණය කිරීම. තීරණය කරනවානේ. තීරණය ගන්න මොකේද? තීරණය ගන්න මොකේද? සැලසුම් කරන්නේ සංවිධානය කරන්නේ මෙහෙවීමද පාලනයද? තීරණ ගන්න සැලසුම් කරන්නේදී එහෙනම් උත්තරේ බලන්න. එතකොට එකට C එන්නේ එකට. පැහැදිලිද? C එකට. හරි ඊට පස්සේ D බලන්න. නිලධාරීන් කටයුතු අධීක්ෂණය හා උපදේශ ලබා දීම. උපදේශ ලබා දීම අධීක්ෂණය කරන්නේ මොකේද? අධීක්ෂණය කරන්න මෙහෙවීමෙන්. ඇයි මේ අධීක්ෂණය කරන්න කවුද නායකයා? නේ? මෙහෙවීමෙන්ද කරන්නේ. එහෙනම් මෙහෙවීම D උත්තරේ එන්නේ sorry 3ට එන්නේ D. එහෙනම්
බලන්න උත්තරේ එනවා C එනවා පළවෙනියට A එනවා දෙකට ඊට පස්සේ D එනවා තුන්වෙනි එකට හතරවෙනි එකට එන්නේ B උත්තරේ අංක 2 ආන් එහෙම තමයි අපි උත්තර ගන්න තේරුණාද ඔය ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ මේ විදිහට ගන්න තේරුණාද හරි වැඩේ පැහැදිලිද ඔන්ලයින් පැහැදිලිද නැද්ද why පැහැදිලි ඕකේ බලන්න ළමයි අපි යනවා අලෙවිකරණයට තකලා ඉවර නැහැ අලෙවිකරණය හරි බලන්න අලෙවිකරණය බලන්න අලෙවිකරණය යනු ලියන්න ළමයි මේ කරන්න බෑ. අලෙවිකරණය යන්නේ තකලා ලියන්න ලියන්න අලෙවිකරණය ලියන්න ඩගාලා ලියන්න මිනිස් අවශ්‍යතා සහ වුවමනා කොළු ලියන්න අලෙවිකරණය යනවා මිනිස් අවශ්‍යතා සහ වුවමනා තෘප්තිමත් කිරීම සඳහා වටිනාකමින් යුත් නිෂ්පාදිත නිර්මාණය කිරීමේ හා පිළිගැන්වීමේ ක්‍රියාවලිය අලෙවිකරණය ලෙස හැඳින්වේ. ක්‍රියාවලියයි කියලා ලියවන හරි. තේරුණාද? හරි. බලන්න අපි යනවා පුතේ කතා කරන්න. ඕකේ ඊළඟට ලියන්න. බලන්න. නෑ මේ පාඩම මේක ඉවර වෙන වෙලාවට තමයි ඉවරයි. 7ද 8ද 9ද 10ද 12ද 14ද නෑනේ මං පොඩේ වෙලසනද 7 මාටද පත්‍ය රෙන්නේ. ආ එහෙමනම් මාත් එහෙමන හරි ඕකේ. 7 මාටද මාත් රෙන්නේ කියලා. හරි බලන්න. අලෙවිකරණයට අයත් කාර්යයන් මොනවද බලන්න. ලියන්න අංක 1. ලියන්න මිනිස් අවශ්‍යතා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා කලන කාර්යනේ අලෙවිකරණය මොනවද වෙන්නේ කියන එක තමයි කතා කරන්නේ. මිනිස් අවශ්‍යතා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා වඩාත් හොඳින් හරිද නිෂ්පාදිත නිර්මාණය කිරීම නිෂ්පාදිත කිය භාණ්ඩ සේවා නිර්මාණය කිරීම නිෂ්පාදිත නිර්මාණය කිරීම ඕකේ අයිකෝ මං කරන්නේ දෙකම කරන්න මං තමයි දෙකම කරන්න මං එකම සිතයි හරි ඕකේ බලන්න එක ඕකේ බලන්න බලන්න අංක දෙක බලන්න පින් කරලා තියෙන පුතේ දුදු පුතේ මෙහා කියන්න බලන්න දෙවෙනි එක නිර්මාණය කරන ලද සේවකේ බලන්න ළමයි බලන්න නිර්මාණය කරන ලද භාණ්ඩ හෝ සේවා පාරිභෝගිකයාට ආකර්ෂණය වන අයුරින් මොනා කිරීම ඉදිරිපත් කිරීම පැහැදිලිද ඒ කියන්නේ බඩු විකුණන එක
මුලින්ම මොකද මේ ළමයි අලෙවිකරණය කරන ප්‍රධාන කාර්යය තමයි එකක් අවශ්‍යතාව වමනා හඳුනගෙන ඊට අදාළ භාණ්ඩ සේවා නිෂ්පාදනය කරන එක. දෙක මොනවාද? නෑ දෙක ඒව භාණ්ඩ අලෙවි කිරීම. අයියෝ තියෙන දෙවෙනි එක? අයි ආකර්ෂණය කිරීම කියලා තියෙන දෙයක් දෙක. ඔව් ආකර්ෂණයන හඳුන්වා දීම කියන විගුණන එක. ඇඩ්වර්ටයිස්මන්ට්. හරි ඊළඟට අංග 3 සාධාරණ මිලක් ලකුණු කිරීම. මිල ලකුණු කරන එක. හරි ඊළඟට දෙක. බලන්න අංග 4. අංග 4 බලන්න. වඩා සරල යෝග්‍ය භාණ්ඩ සේවා පාරිභෝගිකයට අතර පත් කරලීම. බඩු ටික ගිහිල්ලා දෙන එක. තේරුණාද ළමයි? තුන්වෙනි එක තමයි භාණ්ඩ හෝ සේවා පිළිබඳ පාරිභෝගික ප්‍රතිචාරය සොයා බැලීම. ඒකට ටික පරිස්සමෙන් කරන්න ඕන මොකද? එතන තමයි බනින්නේ ගහින්නේ ඔක්කොම වෙන්නේ අන්න එතනදී. තේරුණාද? තේරුණේ නැද්ද? ළමයි ඇති ඒක කතාව. හරි පැහැදිලිද? ඕකේ බලන්න. පැහැදිලිද? මොකක්ද නැත්නම් උඹට කතාවක් හදන්න හැබැයි ඈ. පැහැදිලි. ඕකේ. තේරුණාද? හරි ඕකේ බලන්න. පැහැදිලිද? ඕකේ. කෝච්චිය ඇතුලේ කෑ ගහයි ඈ. හරි පැහැදිලි. හරි 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 පැහැදිලි. ඕකේ. මොකද ඔන්න බලන්න. අලෙවි කළමනාකරණයේ කාර්යයන් පහක් තියෙනවා. පහක් තියෙනවා. පළවෙනි එක තමයි භාණ්ඩ සේවා නිෂ්පාදනය. දෙක ඒවා මොනවාද? ඒවා ප්‍රවර්ධනය කිරීම. තුන සාධාරණ මිලකට කෘතිමත් නායකයන් භාණ්ඩ නිර්මාණය කිරීම කියලා නිෂ්පාදනය කිරීම තමයි. තේරුණාද? දෙවෙනි එක කතා කරේ මොකද? ඒවා ප්‍රවර්ධනය කිරීම. තුන්වෙනි එක තමයි සාධාරණ මිල ලකුණු කිරීම. හතරවෙනි එක තමයි භාණ්ඩ බෙදා හැරීම. තේරුණාද ළමයි? පස්වෙනි එක තමයි පාරිභෝගික ප්‍රතිචාරය සොයා බැලීම. හරි. දැන් අපි යනවා කතා කරන්න. ඇයි මේ අපි O level මට්ටමේ A level මට්ටමේදී අලෙවිකරණය කියන එක ඉගෙන ගන්නෙ? පැහැදිලි? ලියන්න පළවෙනි එක ලියන්න. ලියන්න පළවෙනි එක ළමයි. ලියන්න අංක 1. ලියන්න. පාරිභෝගිකින් ව්‍යාපාරයට ආකර්ෂණය කර ගැනීම. පාරිභෝගිකින් ව්‍යාපාරයට ආකර්ෂණය කරවා ගැනීම. අංක 2. ලියන්න. වර්තමාන ගනුදෙනුකරුවන් ව්‍යාපාරය තුළ රඳවා ගැනීමට. වර්තමාන ගනුදෙනුකරුවන් ව්‍යාපාරය තුළ රඳවා ගැනීමට. ව්‍යාපාරය තුළ රඳවා ගැනීමට. තුන්වෙනි එක තමයි අවශ්‍යතා වුවමනා තෘප්තිමත් කිරීම. අවශ්‍යතා වුවමනා තෘප්තිමත් කිරීම. ඒක අයිතිකාරයන්ගේ සියල්ලම කැමැත්ත උන්. අයිතිකාරය ඔක්කොම කැමති වුණොත් තමයි එහෙම ගන්න. 25 දෙනාම කැමති වෙන්නේ. හා? අය 25ක් ඉන්න බෑනේ හවුලියක් පාරේ කොහොමද 25ක් ඉන්නේ? 20යි ඉන්න පුළුවන් උකට. පොරිමේ හවුල් ව්‍යාපාරේ 20යි ඉන්න පුළුවන්. ආයි තව එකෙක් ගන්න නම් සියලුම හවුල් කරනවා කැමති වෙන්න ඕන. හරි මොකද පළවෙනි එක තමයි අලුතෙන් ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගන්න. දෙවෙනි එක තමයි ඉන්න ගනුදෙනුකරුවන්ව දිගටම තියාගෙන ඉන්න. තුන්වෙනි එක තමයි අවශ්‍යතාව වමනා තෘප්තිමත් කිරීම. තේරුණාද? දිවද? මොකද කිව්වේ? පාරිභෝගික අවශ්‍යතාව වමනා තෘප්තිමත් කිරීම සඳහා. පැහැදිලිද? තේරුණාද? හරි ඕකේ. දැන් අපි යනවා පුතේ කතා කරන්න වැදගත් කාරණාවක්. හරි. ආයෙත් අගල බලමු. අලෙවි කළමනාකරණය කියලා කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතාව වමනා තෘප්ති හොයලා ඊට අදාළ තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ සේවා නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට කියනවා අලෙවි කළමනාකරණය කියලා. අලෙවි කළමනාකරණයේ කාර්යයන් ගැන කතා කරොත් නිෂ්පාදනය අර ලොකුවට පල්ලෙහැල්ලා කිව්වොත් මේක ඇතුලේ තියෙන පොඩි කාරණා. නිෂ්පාදනය, ප්‍රවර්ධනය,
මිල කිරීම බෙදා හැරීම. අර ලොකුවට එන්නේ දේ ලොකුවට තිබ්බ නේද? අර ලොකුවට වැඩ කාර්යයන් කියලා ලිව්ව නේද? ආන්ගේ කාර්යයන් වල තියෙන කාර්යයන් ටික තමයි මේ කියන්නේ. පැහැදිලිද? අර කාර්යයන් ටැංගලෙන් ටක් ගාලා කාර්යයන් ළඟට යන්න. ඔය ලියලා තියෙන කාර්යයන් ළඟට ඉස්සරහින් රතු පෑනෙන් ලියන්න. පළවෙනි එක ඉස්සරහින් ලියන්න නිෂ්පාදනය. නිෂ්පාදිත. පළවෙනි එක ලියන්න නිෂ්පාදිත. පළවෙනි කාර්යය තමයි නිෂ්පාදිත කරන. ඔව්. ඒක ඉස්සරහින් ලියන්න නිෂ්පාදිත. නිෂ්පාදිත. දෙවෙනි එකට මොකද කිව්වේ? දෙවෙනි එක ප්‍රවර්ධනය. අංක 2 ප්‍රවර්ධනය. කාර්යයන් වල තියෙනවානේ මෙතන. මම කියන්නේ මෙන්න මේ කාර්යයන් වල මෙන්න මෙතන ලියන්න වරහන තුල ලියන්න නිෂ්පාදිතය 2 ප්‍රවර්ධනය තුන්වෙනි එක මිල. මිල කරන්නේ නැත්නම් මිල. හරිද? ඉවද? අංක 4 ලියන්න. අංක 4 මොකද්ද? අංක 4 වෙනි එක තමයි බෙදා හැරීම. අංක 4 වෙනි එක බෙදා හැරීම. ඕකේ. බලන්න. හරි ඕකේ බලන්න. හරි සුදු පුතාලට මේ බලන්න. හරි දැන් අපි යනවා පුතේ කතා කරන්න. වෙළඳ ඔයිට කලින් පොඩි කතා කරපුව පොඩි මාතෘකා දෙක තුනක් ආයි මෙතනදී කතා කරනවා. පළවෙනි එක තමයි වෙළඳ පොළ කියන එක. මෙයාට මගේ හොඳ රත්තරන් දරුවෝ ටික මෙයා ගන්න. හරි. මොකද්ද? වෙළඳ පොළ කියලා කියන්නේ ගැනුම්කරුවන් හා විගුණුම්කරුවන් හමු වෙන හෝ සම්බන්ධ වෙන ඕනෑම ආකාරයකට අපි කියන මොකද්ද? වෙළඳ පොළක් කියලා. ලියන්න මෙහෙම ගැනුම්කරුවා හා විගුණුම්කරුවා හමු වෙන හෝ සම්බන්ධ වන ගැනුම් පාඩට මොකුත් නැහැ. ගැනුම් කරුවන් හා විකුණුම් කරුවන් හමුවන හෝ සම්බන්ධ වන ඕනෑම ආකාරයක් වෙළඳ පොළක් වේ. වෙළඳ පොළක් වේ. මේක පළවෙනි පාඩමෙත් අපි කතා කරලා ඉවර කරපු මාතෘකාව මතකද? වෙළඳ පොළ වල ආකාර දෙකක් තියෙනවා. බඩු විකුණන නිසා මිලදී ගන්න ආකාර කීයක් තියෙනවද? දෙකක් තියෙනවානේ. එකක් අපිට ඔන්ලයින් මාර්ගයෙන් ගන්න පුළුවන්. නැත්නම් ඔයා ගෙදරට ගිහිල්ලා අදාළ නිශ්චිත තැනකට ගිහිල්ලා ගන්න පුළුවන්. ඔන්ලයින් මාර්ගයෙන් ගන්න එකට අපි කියනවා පුතේ මොකද්ද? ලියන්න. ආකාර දෙකක් තියෙනවා බලන්න. මොකද්ද වෙළඳ පොළ? වෙළඳ පොළ ස්ථානය සහ වෙළඳ පොළ අවකාශය. ස්ථානය කියලා කියන්නේ ගැනුම් කරුවන් හා විකුණුම් කරුවන් භෞතිකව හම්බ වෙන තැනකට අපි කියනවා මොකද? වෙළඳ පොළ ස්ථානය කියලා. වෙළඳ පොළ නෙවෙයි ලියන්න. ගැනුම් කරුවන් හා වෙළඳ පොළ ස්ථානය යටතේ ලියා ගන්න ළමයි. ගැනුම් කරුවන් හා විකුණුම් කරුවන් භෞතිකව සම්බන්ධ වන කියන කොපි කරා කියලා. හරි ඕකේ. භෞතිකව සම්බන්ධ වන ස්ථානය භෞතික සම්බන්ධ වන ස්ථානය හරිද? වෙළඳ පොළ ස්ථානය ලෙස හැඳින්වේ. භෞතික සම්බන්ධ වන ස්ථානය වෙළඳ පොළ ස්ථානය ලෙස හැඳින්වේ. ඕකේ. මොකද ප්‍රශ්නද? ඒවත් එක අවුලද? අවුලද? මම මේ පැත්ත බලන්නේ.
හරි. මලේ ඕකේ බලන්න. අපේ නාමතේ කතා කරන්න. හරි බලන්න. වෙළඳපොළ හරි මේ වෙළඳපොළ අවකාශය. ලියන්න වෙළඳපොළ අවකාශයට ලියන්න. ගැනුම් කරුවා හා විකුණුම් කරුවා ඔව් වැඩි කෙල්ලෙන් ඔව් දිව දෙකෝ ගැනුම් කරුවා හා විකුණුම් කරුවා ගැනුම් කරුවා හා විකුණුම් කරුවා මේක වෙළඳපොළ අවකාශයට ලියන්න. මේකත් කියනවා විකුණුම් කරුවා. මේක භෞතිකවනේ. මේක මේ මොකද්ද? ඕනෑම අවස්ථාවක්. ගැනුම් කරුවා විකුණු කරුවා හමු වන ඕනෑම අවස්ථාවක්. ගැනුම් කරුවා විකුණු කරුවා හමු වන ඕනෑම අවස්ථාවක්. ගැනුම් කරුවා විකුණු කරුවා හමු වන ඕනෑම අවස්ථාවක් මොකක් කියලාද කිව්වේ? වෙළඳපොළ අවකාශය ලෙස හැඳින්වේ. එතකොට ඕනෙලා විකුණුම් අවකාශය තියෙනවා. ඔව්. ඉතින් ඕනෑලා කෝ ඉන්ටර්නෙට් නෑ. 4:10. හරි. අපි පරිමුත්තේ ගාන්ඩාර කොටලා නේද? මේ හරි මෙයන් නෝට් හරි එයි නෑ කමන්නේ එක්කෝ ඔබ බලයන් නැත්තම් ඔක්කොම එක්කින්දලා කියලා ගෙන්නේ බලන්න. හරි කතා මාට යන්න ඕනද ඉවරයි කඩවලේ ඉන්න කඩවලේ පොඩ ඉන්නකෝ හරි ඔකේ බලන්න බඩගිනද එහෙනම් රෙඩ් බෝල් ගන්නවා කියලා කරන්නේ එකම දේ තමයි වතුර බොයිනේ ඉතින් මහලොකු දෙයක් නැහැ රිසෝල් කියන්නේ. රිසර්ව් නේ වතුර අදින් වැඩ ලොකුම දෙයකට කරන්නේ අර පොඩ්ඩක් මේ පොඩ්ඩක් දුර යනවා. පොඩ්ඩක් යනවා. පොඩ වතුර ටිකක් ගිහිල්ලා දෙන එක මහලොකු දෙයක් නෑ මං හිතන්නේ කොහෙද ඉන්නේ නෑ මං අහන්නේ මේ මොන වගේ කට්ටියද ඉන්නේ මොකයිද පොසිෂන් එක මොකද්ද සෙන්ටර්ද සෙන්ටර් එක ඉතින් මේ පැත්ත කොනටයි මේ පැත්ත කොනටයි විතරයි නෙන්නේ ඕකේ හරි ලියන්න බලන්න වැඩි හයියෙන් ඇවිදින බව බොලේ වැටිලා බොලේ දැලුනොත් මර ප්‍රශ්නයක් හරිද ඕකේ බලන්න ඕකේ හරි කවන්න හිතන්න එපා 7යි හරි බලන්න ඉලක්ක වෙළඳපොළ කතා කරලා ඉවර කරමු ඉවරයි අලෙගෙන මිශ්‍රණය තුන හරි ලියන්න බලන්න වෙළඳපොළ අවකාශය ලියලා ඉවරයි හරි මෙයා සුදු පුතේ සුදු පුතේ මෙයන් ගිහිල්ලා ඔයා බාණ්ඩ ගිහිල්ලා තැනකට ගිහිල්ලා නිශ්චිත තැනකට භෞතික ස්ථානයකට ගිහිල්ලා ගත්තොත් අපි කියන වෙළඳපොළ ස්ථානය කියලා හරිද ඔයගොල්ලෝ අන්තර්ජාලය ඔස්සේ බාණ්ඩ මිලදී ගත්තොත් අපි ඒකට කියනවා වෙළඳපොළ අවකාශය කියලා හරි ඕකේ නෝට් එකට අකල් කියන සුදු පුතා රතනතර මේ කියන නෝට් කියලා අයියේ කියවහන්කෝ බං බහැලව ඒක මම වාට කියන්න ඕනේ හරි ටග සයිද ඉඳල් සංඛ්‍යාවක් වෙනකොලෙහි ඉන්න බැවින් එක් අලවි කවුරුන් අවස්ථලා වෙලක මොලේ කියනු කරවන්න එන්න අවස්ථාවේ කියනු කොමනා සුද්ධිමත් කරන්න නොහැක එම නිසා සමස්ත වෙළඳපොලේ සිටින පාරිභෝගිකයන් අතරින් තමන්ට වඩාත් හොඳින් වෘත්තිමත් කර හැකි පාරිභෝගිකයන් කොටස තෝරාගෙන යුතුයි. මෙයන් අපිට මෙයන් ළමයි අපිට පුළුවන් ද හැමෝමම සතුටු කරන්න ළමයි අපිව හැමෝට අපිට පුළුවන් ද ලෝකේ ඉන්න හැමෝම සතුටු කරන්න දැන් මෙයාගෙන් සරල කතාව මේගොල්ලන්ගේ පන්තියෙන් මම උදාහරණයක් විදිහට ගන්නම්කෝ සමහර ළමයි කැමති පන්ති රෑ 8 වෙනකම් කරන්න සමහර ළමයි පන්ති කැමති රෑ
7 වෙනකොට පන්ති ඉවර කරා. පැහැදිලිද? තේරුණාද? එතකොට මම මොකද කරන්නේ? එතකොට මෙයා එතකොට මම මොකද කරන්නේ? හරිද? ළමයින්ගෙන් මට වඩා හොඳින්ම රීතිමත් කරන්න පුළුවන් වෙලාව තමයි 7:00 වෙනකම් පන්ති කරන එක. පැහැදිලිද? එතකොට මාත් එක්ක එතකොට 7ට පන්ති අරින කැට්ටිය මාත් එක්ක මොකද වෙන්නේ? අමනාප වෙනවා. තේරුණාද? පැහැදිලිද? එතකොට තේරුණාද මොකද? දැන් මෙතාර කැමති නෑ 7ට පන්ති අරිනවද? ඒක නිසා මම මොකද කරන්නේ? 7:00 වෙනකම් පන්ති කරනවා. තේරුණාද? තේරුණාද කියන කතාව? හරි. එතකොට මම මොකද කරන්නේ? වඩාම කැමති හොඳින්ම ෘද්ධිමත් කරන්න පුළුවන් කට්ටියට විතරක් අල්ලලා උගන්නන එක. සරලම කතාව. තේරුණාද? තේරුණාද කියන කතාව? හරි සරල කතාව. මහ ලොකු දෙයක් නෑ. ඒ කියන්නේ මොකද? ලෝකේ හැමෝම සතුටු කරන්න බෑ මේ අපි පුංචි අපිට. ඒ නිසා අපි මොකද කරන්නේ? අපිට පුළුවන් කට්ටිය විතරක් සතුටු කරගෙන අපේ ජීවිතය සතුටින් ඉන්න ඕන. ඕකට තමයි පුතේ හරිද ඉලක්ක වෙළඳ පොළ කියන්නේ. පැහැදිලිද? තේරුණාද? මෙයන් ඉලක්ක වෙළඳ පොළ කියන්නේ සරලවම කිව්වොත් එහෙම ලෝකේ හැමෝම සතුටු කරන්න බෑ. අපිට සතුටු කරන්න පුළුවන් කෙටිම පාර්ශවයක් ටික අරගෙන අපි අපේ ගමන යනවා. ඔයාගේ ජීවිතේටත් වැදගත් වෙනවා. කොහොමද වැදගත් වෙන්නේ? හරිද? සමහර කට්ටිය කැමති ඔයා ડોක්ටර් කෙනෙක් වෙනවා. සමහර කට්ටිය කැමති ડોක්ටර් කෙනෙක් වෙන්නේ නැතුව මැනේජර් කෙනෙක් වෙනවා. දැන් ඒක නිසා පුතේ මෙහෙමයි ඕගොල්ලන්ගේ ජීවිතේ වුණත් ලෝකේ හැමෝම සතුටු කරන්න බෑ. මුලින්ම තමන් සතුටු වෙලා ඉඳලා හරිද? මොකද වෙලා තියෙන්නේ? ලෝකෙට සතුටු කරන්න පුළුවන් පිරිසක් විතරක් අරගෙන සතුටු කරන්න. ඕක අපි අලෙවි කළමනාකරණය මේ විදිහට කියනවා. අලෙවි කළමනාකරණය කියලා තියෙනවා ඉලක්ක වෙළඳ පොළ කියලා. ඉලක්ක වෙළඳ පොළ කියන්නේ සරලවම කිව්වොත් එහෙම ව්‍යාපාරයේ වඩාත් හොඳින්ම ආකර්ෂණය මෙන්ම ලාභදායීව කටයුතු කර හැකි පිරිසට අවශ්‍ය කරන අවශ්‍යතා වමනා තෘප්තිමත් කිරීම සඳහා අවශ්‍ය භාණ්ඩ සේවා ලබා දීමට අපි කියනවා ඉලක්ක වෙළඳ පොළ කියලා. එහෙනම් මෙහෙම ලියන්න ඉලක්ක වෙළඳ පොළ යටතේ ලියන්න. අය ලියන්න ඕනද? එහෙනම් 8 වෙනකන් අඳි මවුලන්නේ. ලියන්න. ව්‍යාපාරයට වඩා හොඳින් ව්‍යාපාරයකට වඩාත් හොඳින් ආකර්ශනීය ලෙස මෙන්ම ඵලදායීව තෘප්තිමත් කළ හැකි. ආකර්ශනීය ලෙස මෙන්ම ඵලදායීව තෘප්තිමත් කළ හැකි. පාරිභෝගිකයන්ගෙන් සමන්විත වෙළඳ පොළ කොටස මොකක් කියලාද? ඉලක්ක වෙළඳ පොළ හේවත් ඉලක්ක වෙළඳ පොළ ලෙස හැඳින්වේ. ඉලක්ක වෙළඳ පොළ ලෙස හැඳින්වේ. හරි ඕකේ. එහෙනම් ඊළඟ මාතෘකාව බලන්න. හරි මෙයා. කියලා ඔය රෙකෝඩින් එක එවන්න අපි අහන්න. අනේ අම්මේ මේ ලියනවනේ. මට කියන් එක රෙකෝඩින් එක බලලා එක දවසක් කරපු එකක් කියන්. එකෙක් කියන්. හරි ඕකේ. දැන් අදහසේ තියෙන වැඩ ටික මොකද්ද? ටියුට් එකේ තියෙන උඹ කරන හැමදේම කරන්නේ. උඹේ කියන්න තියෙන තනකොළ ටික ගන්න තියෙන. ඒක වෙන කතාවක්. හරි මෙයා.
උඩම අමාරුවක් තියෙන මට පේන අකිලට. අකිල ඒ එන එච්චර එන බොරන්නේ හොඳේ. හරි කොහොම හරි කමන්නේ. එහෙනම් අදට පන්ති ඉවරයි. දවස් සතිය වෙනකොට මොකද්ද තියෙන්නේ? ටියුට් එකේ තියෙනවා කළමනාකරන පේපර් එක. පේපර් එක කරගෙන ඉන්නේ නැතුව මේ පන්තියේ ගේට්ටුව ඇතුලෙන් එළියට එන්න බෑ. කෙලින්ම රිටර්න්. ඕකේ. එහෙනම් අදට පන්ති ඉවරයි. අයබෝවන්.